ඔන්ලයින් බිස්නස් එකක් එහෙම නැත්නම් පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට ඔන්න අද ඉඳන් වීඩියෝ සීරීස් එකක් අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි එක ඉතින් මේකෙන් කතා කරන්නේ සුපිරි ලාභ ලබා ගන්න පුළුවන් තවත් සමාගමක් ගැන. ඉතින් මේක ගත්තොත් ඔයාලට මේ වැඩේ වගේ ෆෝන් එකකින් උනත්, ඔයාගේ කම්පියුටර් එකකින් උනත් ඔයාට ඕනම ඩිවයිස් එකකින් මේ වැඩේ කරන් යන්න පුළුවන්. කිසිම වයස් භේදයක් අයත් වෙන්නේ නැහැ මේ වැඩේ කරගෙන යන්න. ඉතින් වැඩි විස්තර අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. ඔයා අලුත් කෙනෙක් නම් මනේ ගුරු අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක තෝරලා එකතු වෙන්න. මම දාලා තිනවා පල්ලෙහා comment section එකේ Telegram community එකේ link එකක්. අනිවාර්යෙන්ම ඒකට join වෙන්න. මොකද ඒකට join වුණොත් ඔයාට පුළුවන් e-money එහෙම නැත්නම් මේ වගේ business ගැන update එකේ ඉන්න. ඉතින් අනිවාර්යයෙන් මේකට join වෙන්න channel එක subscribe කරලා තියාගන්න. ඉතින් වැඩි කතා නොකර අපි දැන් යන් අද වීඩියෝ එකට. මොබයිල් ෆෝන් එකෙන් කරන් යන කෙනෙක් නම් ඔයාට බලා ගන්න පුළුවන් Google Chrome එකකින් මේක open කරගත්තට පස්සේ මෙතන තියෙනවා dot තුනක්. මේ dot තුන ක්ලික් කරගන්න. මේ dot තුන ක්ලික් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහාට ගියාට පස්සේ තියෙනවා මෙතන desktop site කියලා එකක්. ඔයා මෙතනට ටික් එක දෙන්න. ඒ කියන්නේ මෙතනට ටික් එක දුන්නාම වෙන්නේ මම දැන් ඔයාලට පැහැදිලි කරන්නේ කම්පියුටර් එකෙන් කරනවා වගේම ඔයාට මෙන්න මේක මේ desktop site කියන එකට දැම්මට පස්සේ කම්පියුටර් එකෙන් පෙන්නන විදිහටම තමයි ඔයාට ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් පෙන්නන්නේ. කම්පියුටර් එකෙන් කරන් යන්නත් පුළුවන්, ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් කරන් යන්නත් පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ලෙහ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා මේකට දාලා links. ඉතින් ඔයාට පුළුවන් ඒ වලින් આવොත් මේ වෙබ්සයිට් එක බලා ගන්න. ඉතින් මුලින්ම මේකේ account එකක් හදන්න තියෙන්නේ. ඉතින් මුලින්ම බලා ගන්න පුළුවන් ඔයාගේ email address එකක් තියෙනවානේ. මේ email address එක ඔයාට පුළුවන් මෙතනින් type කරන්න. නැත්නම් ඔයාට පුළුවන් මෙතන continue with Google කියන තැනට යන්න. continue with Google කියන තැනට ගියාම මුලින්ම ඔයාගේ country එක select කරගන්න ඕනේ. මම මෙතන උඩින්ම දිනන ශ්‍රී ලංකා කියලා. නැත්නම් ඔයාට පුළුවන් මෙතන search bar එකේ ශ්‍රී ලංකා කියලා search කරන්න. ඊට පස්සේ ඔයාට මෙතන next කියන එක click කරගන්න. next කියන එක click කරගත්තාම ඔයාගේ email මෙතනින් පෙන්නයි. ඉතින් එතනින් ඔයා use කරන එක email එකක් select කරගන්න. මේ විදිහට select කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ වගේ පොඩි settings වගේක් අපිට හදා ගන්න තියෙනවා. ඉතින් මේ ටික clearly ඔයා හරියටම බලා ගන්න. මේ settings ටික ඔයාටත් වැදගත් වෙනවා. මම මෙතන ශ්‍රී ලංකා කියලා add වෙලා තියෙයි. ඉතින් ඔයාට පුළුවන් මෙතන create account කියන එක මෙන්න මේ විදිහට click කරගන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ profile එක ඔයා complete කරන්න ඕනේ. නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ demo account එකට යන්න. ඉතින් මේක අපි වැඩ කරලා මුදල් earn කරන්නනේ බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපේ ලංකාවේ බැංකුවලට සල්ලි ගන්නනේ ඔයාලා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මුලින්ම ඔයාගේ profile එක create කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් මෙතන complete my profile කියන තැනට යන්න. එතනට ගියාට පස්සේ මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් මෙන්න මේ දේවල් ටික කොහොමද clearly ඔයා add කරගන්න කියලා. ඉතින් මෙතන මුලින්ම ඔයාට recommend කරලා තියෙනවා ඔයාලගේ cryptocurrency ද එහෙම නැත්නම් US dollars වලින්ද ඔයා මේකේ වැඩ කරන් යන්න කියන එක ගැන. ඉතින් ඔයාලට පුළුවන් මෙතන US dollars කියන එක select කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන cryptocurrency ද ඒ දේවල් ටික select කරගන්න පුළුවන්. ඉතින් මම recommend කරන්නේ ඔයා මෙතන USD කියන එක select කරගන්න. මොකද USD කියන එක select කරගත්තාම ඔයාලට පුළුවන් ඔයා කලින් පස්සේ කාලෙක withdraw කරද්දී මම මේ දේවල් ඔයාලට පස්සේ පැහැදිලි කරනවා. ඔයා මෙතන select කරගන්න ඕනේ US dollars කියන එක. ඒක select කරගත්තට පස්සේ ඔයාගේ මෙන්න මේ විදිහට ඔයාගේ name එක ඉල්ලනවා, first name එක, ඊට පස්සේ last name එක ඉල්ලනවා, ඊට පස්සේ ඔයාගේ birthday එක ඉල්ලනවා. ඉතින් මෙතන ඔයා හරි details තමයි කියන්නේ. ඔක්කොම හරිම details තමයි ඔයා මෙතනින් add කරගන්න ඕනේ. බොරු දේවල් දෙන්න බෑ. මොකද ඔයාගේ ID verification එක කරගන්න ඕන හින්දා. ඊට දෙවෙනි option එක මේ විදිහට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලා මෙතන next කියන එක click කරගත්තාම ඔයාගේ mobile number එක තමයි ඉල්ලන්නේ. ඔයාගේ phone number එක මෙතනින් add කරගන්න. හරිම phone number එක. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාගේ account purpose එක ඉල්ලනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන saving එකක්ද නැත්නම් additional revenue කියන එකද මෙන්න මෙතනින් add කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේකේ මුදල් earn කරන බලාපොරොත්තු වෙන හින්දා ඔයා මෙතන additional revenue කියන එක add කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාගේ status එක ඉල්ලනවා, employment status එක. ඔයාට පුළුවන් මෙතන මෙන්න මේක select කරගන්න. select කරගෙන ඔයා මේකේ full time ද part time ද කරන් යන කියන එක ඔයාට මෙතනින් add කරගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මෙතන part time කියන එක මෙන්න මේ විදිහට ටික් එකක් දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ tax number එකක් එල්ලනවා. ඉතින් එහෙම දේවල් අදාළ වෙන්නේ නැහැ, optional කියලා තියෙන්නේ. ඔයාට පුළුවන් මෙතන next කියන එක click කරගන්න. ඒක click කරගත්තට පස්සේ ඔයාගේ address එක ඉල්ලනවා. ඊට පස්සේ ඔයා ඉන්න city එක ඉල්ලනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මම ඉන්නේ කළුතර. මතොර මම දෙන්නේ කළුතර කියලා. ඊට පස්සේ ඔයාගේ province එක මෙතනින් add කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඉන්න zip code එක add කරගන්න ඕනේ. ඉතින් මේ zip code එක කියන්නේ මොකද්ද? ඒකත් මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඔයා යන්න මුලින්ම මේ විදිහට Google එකට ගිහිල්ලා ඔයා මම දැන් ඉන්නේ කළුතරනේ. කළුතර මේ විදිහට
කළුතර කියලා ඇඩ් කරගෙන ඊට පස්සේ ඔයා ගහන්න ඕනේ zip code කියන එක. මෙන්න මේ විදිහට ගහලා සර්ච් කරගත්තාම ඔයාට කළුතර zip code එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. හරි. කළුතර zip code එකට අදාළ zip code ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයා ඉන්න පැත්තට අදාළ zip code එක මෙතනින් ගන්න. ඉතින් ඔයාට පුළුවන් මේ කෝඩ් එක මෙතනින් කොපි කරගෙන මෙන්න මේ විදිහට කෝඩ් එක කොපි කරගෙන ඔයාට පුළුවන් ආයමත් මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඔයාගේ zip code එක දෙන්න. ඊට පස්සේ ඔයාට තියෙන මෙතන next කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාගේ අන්තිම ඔප්ෂන් එක තමයි මේක. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ඊට පස්සේ කියනවා ඔයා US වල සිටිසන් කෙනෙක් නෙමෙයි නම් මෙතන ටික් එක දෙන්න කියලා. ඒකම ඔයාලා ටැක්ස් වලට අදාළ දෙයක්. ඉතින් ඔයා මෙතන ටික් එක දෙන්න. ඊට පස්සේ ඔයාට මෙතන terms and condition වලට ටික් එක දීලා ඔයාට පුළුවන් මෙතන create account කියන එක ක්ලික් කරගන්න. හරි. මේ දේවල් ටික ඔයා මේ ස්ටෙප් ටික ෆලෝ කරගත්තා කියන්නේ ඔයා basically account එක ක්‍රියේට් කරගෙන ඉවරයි. හරිද? මෙතන ඩිපොසිට් කරන්න මේ කිසිම දෙයක් කරන්න යන්න එපා. මොකද දැම්ම ඔයාට මේ දේවල් අදාළ වෙන්නේ නැහැ. හරි. ඔයා දැන් මේ වෙද්දි basically account එක හදාගෙන ඉවරයි. දැන් ඔයාට තියෙනවා මේකේ ID verification එක කරගන්න. ඔයා යන්න ඕනේ මෙතන ඔයාගේ account කියන තැනට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මෙතන තියෙනවා account settings කියලා තැනක්. ඔයා මෙතනට යන්න. මෙතනට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා verification කියලා තැනක්. ඔයා මෙන්න මේ verification කියන තැනට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාට බලා ගන්න පුළුවන් proof of identity කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතනට ඔයාගේ ID verification කරගන්න ඕනේ. ඉතින් මුලින්ම මෙතන ශ්‍රී ලංකා කියලා තියෙනවා. ඉතින් ඔයා මෙතන next කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාගේ first name එක last name එක මේ දේවල් ටික ඔයා add කරගන්න ඕනේ. ඉතින් මම මේ දේවල් ටික add කරගෙන තියෙන්නේ. මම මෙතන next කියන එක දෙන්නම්. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ national identity card එක හෝ driving license එක හෝ නැත්නම් passport එක මේ දේවල් ටික add කරගන්න පුළුවන්. ඉතින් ඔයා phone එකෙන් කරන් යන කෙනෙක් නම් ඔයාට මේක කරන් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දිගටම ඔයා කම්පියුටරෙන් කරන් යන කෙනෙක් නම් ඔයා මෙතන ID card එක ID card එක නවා ගොඩක්ම කට්ටිය දෙන්නේ. මේක driving license passport කියන කට්ටියටත් අදාළයි. මෙතන ID card කියන එක select කරගත්තට පස්සේ ඔයාට ඔයාගේ කම්පියුටර් එකෙන් මේකේ proof add කරගන්න, කියන්නේ photos add කරගන්න වෙන්නේ කම්පියුටර් එකෙන්. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාට ෆොටෝ ටික අප්ලෝඩ් කරන්නත් පුළුවන් ඔයාගේ කම්පියුටර් එකට දාගෙන, නැත්නම් continue on phone කියන එක ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් මෙතන continue on phone කියන එක ක්ලික් කරගත්තාම ඔයාට පුළුවන් ඔයාට ඔයාගෙම කියලා link එකක් create කරගෙන ඒක QR කරගන්න. මෙන්න මේ වගේ QR එකක් ඔයාට ලැබෙයි. ඉතින් මෙන්න මේ QR එක ඔයාගේ phone එකෙන් QR කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ phone එකෙන් කැමරාවෙන් වගේ ID photos add කරගන්න. හරි. ඔයා මේ වෙද්දිත් account එක හදාගෙන ඉවරයි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ account එකක් හදන විදිහ ගැන. ඉතින් මම ඔයාලට ඉදිරි වීඩියෝස් ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. මොකද්ද මේ ට්‍රේඩ් කරන ක්‍රමයක් ගැන අරගෙන එනවා. ඊට පස්සේ ඔයාලට කොහොමද රියල් සල්ලි හොයන්න කියන එක මම ඔයාලට අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් account එකක් හදලා මේ වෙබ්සයිට් එක ගැන පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරනවා. හරිද? ඉතින් මෙතන අපිට derived trader තියෙනවා. මේ වෙද්දිත් ඔයා account එකක් හදලා ඉවරයි නම් අද මම ඔයාලට කියලා දෙනවා කිව්වනේ ලාභ හොයන සමාගමක් ගැන. ඉතින් ඒ සමාගම තමයි මෙන්න මේ Derive platform එක. ඉතින් අපේ phone එකෙන් කරන් යන්නත් පුළුවන්, computer එකෙන් කරන් යන්නත් පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අද මම ඔයාලට මේකේ වැඩ කරන විදිහ ගැන පැහැදිලි කරන්නේ නැහැ. ඔයාලට මම හෙට නෙමෙයි අනිද්දා අනිවාර්යයෙන්ම දවසක් මේ සම්බන්ධව වීඩියෝස් අරගෙන එනවා. ඉතින් ඔයාලට පුළුවන් මේවා බලලා ට්‍රේඩ් කරගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි අද මම ඔයාලට මේ වෙබ්සයිට් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් මේ විදිහට අපිට Derive Trader, Derive Bot, Smart Trader, Derive Go මේ වගේ platform වල අපිට trade කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා MD5 trading platform එක. මේ විදිහට අපිට platform ගොඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට golden market එකේ market ගොඩක් තියෙනවා. මේ විදිහට මේ market හැම එකම අපිට trade කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට ලැබෙන demo ඩොලර්ස් 10000 මේ දේවල් පැට්‍රිස් කරන් යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට දැන් අපි මම මුලින්ම ඒ කියන්නේ හෙට නෙමෙයි අනිද්දා කියලා දෙන්නේ smart trader trading ක්‍රමයක් ගැන. ඉතින් මම මෙතන open කියන එක දෙන්නම්. ඉතින් මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි market කියලා එකක් තියෙනවා, trade type කියලා එකක් තියෙනවා, duration තියෙනවා, minute තියෙනවා. මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් මම ඔයාලට කියලා දෙනවා කොහොමද profit කරන්න කියලා. ඉතින් එහෙම profit කරපු ඒවල proof මම ඔයාලට පෙන්නන්නම්. දැන් මෙතන report කියන තැනට ගියොත්
ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා ඒ කියන්නේ රිපෝට් කියන තැනට ගියහට පස්සේ ඔයාලට ට්‍රේඩ් ටේබල් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ස්ටේට්මන්ට් කියන එක මෙන්න මෙතනින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ස්ටේට්මන්ට් කියන තැනට යන්නම් මම. එතනට ගියට පස්සේ මම යනවා මෙතන all transaction click කරලා මම දෙන්නම් මෙතන withdrawals කියලා. බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට මේ තියෙන $200 $260 $40 $60 $80 $60 $140 මේ විදිහට $500 මෙන්න මේ විදිහට withdraw කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මම ට්‍රේඩ් කරලා withdraw කරගත්ත withdraw proof. ඉතින් ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද මේ විදිහට withdraw කරගන්නේ මේ වගේ දේවල්. ඉතින් real trading පටන් ගත්තාම මේ හැම දේවල් කොහොමද withdraw කරගන්නේ මේ හැම දෙයක්ම කියලා දෙන්නම්. ඉතින් ඔයාලට මම මේ පෙන්නුවේ මම මේ හරහා මේ විදිහට ලබාගෙන තියෙන දේවල්. ඉතින් මෙන්න මේ විදිහටම ඔයාලට සල්ලි හොයන්න පුළුවන් වෙයි කියලා මට ගැරන්ට් කරන්න බෑ කොයිම වෙලාවත්. මොකද ඔයා ගන්න earning එක වෙනස් වෙනවා සාපේක්ෂව. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මේ platform එකේ සාර්ථක වෙලා තියෙන මගේ personal experience වලින්. ඉතින් ඔයාලට මම ඊළඟ වීඩියෝ එකකින් කියන්නේ හෙට නෙමේ අනිද්දා ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මොකද මේ ස්ට්‍රැටජි එක කියන්නේ එක ක්‍රමයක් ගැන ඔයාලට මම සම්පූර්ණයෙන් පැහැදිලි කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම Telegram group එකට join වෙලා ඉන්න. ඒවට අනිවාර්යයෙන්ම active වෙලා ඉන්න Telegram වල. මොකද මම හැම දෙයක්ම message දානවා, details දෙනවා. ඊට වගේම තමයි අලුත් කෙනෙක් නම් channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. හැමෝටම සුබ දවසක්.